කොහොමද යාළුවනේ රෝන් අද මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා මගේ ටැන්ක්ස් වල හිටිය මාළු ගොඩක් සමහර උන් පැටව දැම්මා ඒ පැටව ඔක්කොම එක එක ටැංක් වලට දාන්න නැතුව එක ටැංක් එකකට තමයි දාලා තිබ්බේ මේ ටැංකේ ඉන්නවා බෝල පැරට් තුඩු ඉන්නවා මිල් එක ඉන්නවා එතකොට ප්ලේටි පැටව ටිකක් ඉන්නවා ගෝල්ඩන් ඩස්ට් එකක් ඉන්නවා ගප්පි ටිකක් ඉන්නවා දැන් මේ පැටව ටික ඔක්කොම මම තෝරන්න යන්නේ අපි බලමු එහෙනම් තෝරලා පැටව ටික මම ඔයාලට පෙන්නන්නම් තෝරලා ඉවරලා යාලා වෙන වෙනම ටැංකි වලට දාගන්න ඕනේ දැන් මම මේ තෝරන්න යන පැටව ටික ඉතින් බලමු මාළු ටික ඔක්කොම අල්ලලා මම ඔයාලට පෙන්නන්නම් ටැංකිය ජරා වෙලා තියෙන පොඩ්ඩක් අමාරු වෙලන් ටැංකියේ මාර සෙවල ගොඩක් තියෙන්නේ මීට පැටව ටික අල්ල ගන්නත් ඕනේ චූටි පැටව ගොඩක් ඉන්නවා මේක තේරුවේ නැත්නම් අර ලොකු කට්ටිය විතරනේ පැටව කෑම කන්නේ පැටව ටික ඒ සයිස්ම තමයි ඊට පස්සේ ඉන්නේ මේ හින්දා තෝරලා මෙයාලට කෑම ටිකක් දාන්න ඕනේ වෙනම ලොකු වෙන්න සයිස් කඩලා ඉවරලා අපි බලමුකෝ මේ ටික අල්ලලා ඉවරලා කොහොම සයිස් ටිකක් ඉන්නවද කියලා මේකේ බෝල පැරට් තමයි පොඩ්ඩක් වැඩි මම අපි පැටව දාපු ටැංකියේ හිටපු මාළු ටික ඔක්කොම අල්ලගත්තා දැන් මෙයාලා මම සයිස් වර්ග දෙක තුනකට කඩන්න යන්න ඉන්න වර්ග ටික වෙන වෙනම ඊට පස්සේ ඒකෙන් ලොකු සයිස් වෙනම කඩලා පැටව වලට දානවා එතකොට ඔයාලට පේනවා ඇති මේකේ මම පැටව එක බ්‍රීඩ් කරලා තියෙනවා මේකෙත් බෝල පැරට් ඉන්නේ ඉන්නවා මව් සතා ඒත් එක්ක මේ උඩ ටැංකියෙත් ඉන්නවා සෙට් එකක් අතට නම් පොඩ්ඩක් පැහැදිලි මදි මේ ඉන්නේ මේ ජෝඩුවේ පැටව සෙට් එක යට ටැංකියේ පොඩ්ඩක් පැටව වැඩිපුර ඉන්නවා ඔයාලට පේනවා ඇති හැමතැනම ඉන්නවා පැටව මම හිතන්නේ පැටව 300ක් 400ක් විතර ඇති එතකොට ඒට පොඩ්ඩක් ලොකු සයිස් එකක් ඉන්නවා මේකේ නම් දැන් මවුසත් වයින් කරලා තියෙන්නේ එයාලා සාමාන්‍ය ටික ලොකු පැටව ටිකක් ඔය විදිහට තමයි බ්‍රීඩින් එක කරගෙන යන්නේ බලමු මේ ටික කඩලා මේ පැටව ටික අපි වෙන් කරලා බලමු ඔවුන් එහෙනම් අපි පැටව වෙන් කරගත්ත එකේ මේ ගප්පි ටිකක් ඉන්නවා normal tail ගප්පි ටිකක් ඉන්නවා ප්ලේටි 5 දෙනෙක් ඉන්නවා ඒ වගේම මෙතන ඉන්නවා golden dust මොලි ටිකක් මේකේ බෝල පැරට් එකේ නම කලර් එක ඉන්නවා කළු එක ලොකු සයිස් එකකට තෝරලා ඉවරයි මේකේ ඉන්නවා බෝල පැරට් එකේ සුදුයි කළුයි නෝම පොඩිම සයිස් පැටව එක ඒ ටික වෙනම ටැංක් එකකට මම දානවා මෙයාලා ටික වෙනම ටැංක් එකකට දානවා එතකොට මේකටත් වැඩිය සාමාන්‍ය පොඩි සයිස් පැටව එක තමයි ඔයාලට මම වෙල පෙන්නවා මේකේ ඉන්නවා මේ ඉන්නවා ඒ වගේම මෙයාලා ගාවත් පැටව ටිකක් ඉන්නවා මේ පේනවා ඇති ඔයාලට අපි පැටව ගයි කියලා දැන් ඔය එනවා මේ ළඟට පේනවා මේ මාර කොයික්ලි මාළු ඔය එතකොට මේකේ ඉන්නවා ඒවල පෙන්න විදියට අනිත් පැරට් ලොකු ටික හරි ඔය විදිහට තමයි වැඩේ කරගෙන ගියේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඇක්වේරියම් එකක් තියෙනවා නම් ඇක්වේරියම් එකට විකුණන්න ගේන මාළු ගප්පි වගේ මොලි වර්ග ගප්පි
ඒ වගේ වර්ග සාමාන්‍ය උපස්තරයක් දාලා තිබ්බනම් එයාලා විකුණන අතරතුරේ එයාලගෙන පැටව ටික අපිට අරගෙන ටැංක් එකට දැම්මනම් අර ටික විකිනලා ඉවරෙද්දී එයාලා ලොකු වෙලා හිටියොත් එයාලා නැවත අපිට විකුණුම් මිලකට දෙන්න පුළුවන්. සාමාන්‍ය සයිස් එකට ඇවිල්ලා එතකොට මේ වගේ දිගටම එයාලගෙන් පැටව අරගෙන අපිට බ්‍රීඩ් කරගෙන වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝකින් හමු වෙමු. තාමත් මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න, ලයික් කරන්න, මොනවා හරි දෙයක් අහන්න තිබ්බොත් කමෙන්ට් කරලා අහන්න, ෂෙයා කරන්න. Thank you.